කොහොමද ඔයාලට ඔන්න අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. වැඩි කතා නැතුව ඉතින් බලමුද කොහොමද රසට බිරියානි එකක් හදාගන්නේ කියලා. පේන විදිහට මුලින්ම හොදගත්තු chicken වලට මම කහ කුඩු, මිරිස් කුඩුත් එක්ක බිරියානි මසාලා තමයි මේ එකතු කරගන්නේ. මේ තියෙන්නේ කඩෙන් ගත්තු මසාලා පැකට් එකක්. ඒකට ඊට පස්සේ ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ලංකාවේදී මාස් බිරියානි එක, එතකොට ශාන් බිරියානි පවුඩර් එක මේ දෙකම හරිම රසයි. අර ඊට පස්සේ එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු. ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් දහි තියෙනවා නම් ඔයාලා එකතු කරන්න. මම මේ දහි තමයි එකතු කරන්නේ. ඊට පස්සේ ඔන්න මේ එකතු කරන්නේ යෝගට්. මේක සීනි නැති යෝගට් එකක්. ඔයාලට තියෙනවා නම් මුදවපු කිරි මේකට එකතු කරන්න පුළුවන්. හරියටම එකතු කරන්නේ මුදවපු කිරි. නමුත් මං ගාව නැති හින්දා මම මේ සීනි නැති යෝගට් එකෙන් මේ සැඳි 3-4ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා මම පැය භාගයක් විතර තියනවා. ඔයාලා හෙට දවසේ මේ බිරියානි එක හදන්න ඉන්නවා නම් අද රැට පුළුවන් නම් මේ ටික ඔක්කොම මික්ස් කරලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ දාලා තියලා හෙට පාවිච්චි කරන්න. එතකොට මේ බිරියානි එකේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. මෙහෙම මැරිනේට් කරලා තියෙන කාලය වැඩි වෙන තරමට අපේ බිරියානි එකේ රස වැඩි වෙනවා. මම මේ හදන්නේ වන් පොට් බිරියානි එකක්. මේක ලේසියෙන් රයිස් කුකර් එකේ වුණත් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම ගෙදරදි කන්න තව විශේෂ අවස්ථාවකට උනත් හදාගන්න හරිම රස බිරියානි එකක් මේ. බිරියානි එක හදන්න මම ඉඩ තියෙන භාජනයක් ගත්තා. මම බත් එක්ක යන්නෙත් මේකේ නිසා මුලින්ම මේකට පොල් තෙල් එකතු කරගන්නවා. ඔයාලට ඒ වෙනුවට ගිතෙලුණත් එකතු කරගන්න පුළුවන්. තෙල් ටික රත් වුණාම මම ඒකට බීලුණු ගෙඩි 2ක විතර ලූණු එකතු කරගන්නවා. ලූණු වැඩි වුණාම මේ බිරියානි එකේ රසත් වැඩි. ගින්දර වැඩි කරගන්න නැතුව මේ ලූණු ටික අඩු ගින්දරේ බැදෙන්න දෙනවා. ලූණු ටික රන්වන් පාට වීගෙන එද්දී මේකටම මම තලාගත්ත ඉඟුරුසුදු ලූණුයි, අමු මිරිසුයි, කරදමුංගු කරාබු නැටිත් එක්ක කුරුඳු පොතු කෑල්ලක් එකතු කරනවා. ඔයාලා ගාව තියෙනවා නම් ස්ටාර් ඇනීස්, බේ ලීව්ස් මේ වෙලාවෙදි එකතු කරන්න පුළුවන්. මම ගත්ත බිරියානි මසාලා පැකට් එකේ තිබ්බ නිසා මම මේ දේවල් ආයෙ එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මේ එකතු කරන්නේ අපි මැරිනේට් වෙන්න තියලා තිබ්බ chicken ටික. මේ ටිකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේක කලවම් කරගෙන හොඳට හදා ගන්නකම් මද ගින්දරේ තමයි ලිප තියාගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැතුව. මේ දාගත්තු chicken ටිකත් අපේ ලූණු සුදු ලූණු තෙම්පරාදුවත් එක්ක හොඳට මික්ස් වුණාට පස්සේ මේකට කපාගත්තු තක්කාලි ගෙඩි 2ක් ඒත් එක්කම කොත්තමල්ලි කොළ එකතු කරගන්නවා. ඔයාලා ගාව තියෙනවා නම් මේ වෙලාවේදී මිංචි කොළත් චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තක්කාලි ටිකත් හොඳට මේ chicken එකත් එක්ක මික්ස් වෙන්න අපි මේක හොඳට කලවම් කරගන්නවා. යහමින් තක්කාලි ලූණු මේ දේවල් එකතු කරාම බිරියානි එකේ රස වැඩි. ඊට පස්සේ විනාඩි 10ක් විතර මේක පියනකින් වහලා උයා ගන්නවා. එතකොට අපි මේ දාගත්තු 3-5 එතකොට ලූණු තක්කලි ඔක්කොම මේ රස එකට එකතු වෙනවා. මං කියවනේ මම හදාගන්නේ වන් පොට් බිරියානි එකක් කියලා. ඒ නිසා මේ වෙලාවේදී අපි ගන්න හාල් ටික ඉදෙන්න ඇති වෙන තරමටම වතුර මම මේ chicken එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ chicken ටික හොඳට තැම්බෙනකන් මම මේක ගින්දර වැඩි කරලා උයා ගන්නවා. මේ අතරතුරේදී ඔයාලට පුළුවන් මේ බිරියානි එක කන්න ඕන බිත්තර එහෙම තම්බ ගන්නත්. දැන් මම මේ බිරියානි එක හදන්නේ අපේ ගෙදර සාමාන්‍ය කෑමට. ඒ වුණාට අමුත්තෝ ආපු වෙලාවට පිළිගන්නන්න මේ බිරියානි එක විශේෂ කරලා අපිට හදා ගන්නත් පුළුවන්. මේ පේන වෙලාවේ බිරියානි එකේ chicken ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ gravy එකෙන් ටිකක් අයින් කරගන්නවා. එතකොට ඒක පුළුවන් අපිට බිරියානි එක කද්දි හොදි ගතිය ඕන අයට ඒකෙන් ටිකක් දාගෙන කන්න. ඊට පස්සේ මම හොදලා පැත්තකින් තියාගත්තු හාල් ටික මේකට එකතු කරගෙන බත් එක උයා ගන්නවා. ලිපේ බත් එක උයා ගන්න අමාරුයි නම් මේ වෙලාවේදී පුළුවන් මේ වතුර ටික අරගෙන රයිස් කුකර් එකට දාලා බත් එක උයා ගන්න. ඒ වගේම මේ වෙලාවේදී කැමති නම් මේ ගත්තු chicken ටික වෙනම පෙරාගෙන ඒ ටික බැදලා අපේ බිරියානි එකට දාන්නත් පුළුවන්. එතකොටත් ගොඩක් රසයි. මේ තියෙන්නේ බත් එක ඉදුණට පස්සේ. බලන්න හරිම ලස්සනට ඉදිලා තියෙනවා. බිරියානි එක බත් එක ගොඩක් වේලෙන්නේ නැති වෙන්න චුට්ටක් තෙත ගතියට තමයි ගන්න ඕනේ. ඊට පස්සේදී මම මේක උඩින් කොත්තමල්ලි කොළ ටිකක් ඉහාගෙන තඹපු විතර ටිකක් තියා ගන්නවා. මං කිව්වනේ අමුත් එක්කෙන වෙලාවට මේකේ රස වැඩි කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී පුළුවන් බෙදපු ලූණු, කජු, ඒ වගේම වම්බටු, අල, කැරට් පොඩියට කපලා බෙදලා මේකට එකතු කරගන්න. හරි ලස්සනයි. ඒ වගේම හරිම රසයි. ඊට අමතරව මැලේ අච්චාරු එකක්, මිංචි සම්බල් එකක්, රයිතා එකක් මේ දේවල් හදාගෙන හරිම රිච් ලුක් එකක්, රිච් රහක් ගන්න පුළුවන් මේ බිරියානි එක තවත්. ඉතින් මේ හැදුවේ ගෙදර සාමාන්‍ය වෙලාවක හදාගෙන කාපු බිරියානි එක.
අර කිව්ව විදිහට එක දේවල් වැඩි කරලා රසට බිරියානි එක හදාගන්න පුළුවන් ඔයාලට. ඉතින් ආයෙත් අලුත් රෙසිපි එකක් අරන් එනකන් ගිහින් එන්නම්. Thank you.